ෆොටෝ එක අප්ලෝඩ් වෙනවා. මේක අප්ලෝඩ් කරන්නේ සාම කියලා Facebook user කෙනෙක්. මේ ෆොටෝ එක අප්ලෝඩ් කරනවත් එක්ක කෙම්මුර අඩවිය කියන Facebook page එකේ users ලා අතරේ මේක ලොකු කතා බහකට ලක් වෙලා තියෙනවා. එහෙම වෙන්නේ මේ ෆොටෝ එකේ තියෙන භයානක දෙයක් නිසායි. මේක අප්ලෝඩ් කරනවත් එක්ක සාම කියලා තිබ්බේ මෙන්න මෙහෙම කතාවක්. උපුටා ගැනීමකි. මේක සිද්ධ වුණේ 2012 වගේ. මේ පහළ තියෙන පින්තූරේ සම්බන්ධ කතාව ඇත්ත කතාවක්. අනිවාර්යෙන් කියන්න ඕනේ මේ කාලේ දැන් වගේ ලොකුවට එඩිට් කිරීම කරන්න සාමාන්‍ය අය දන්නේ නැහැ. ෆෝන් වල එහෙම පහසුකම් තිබ්බෙත් හරිම අඩුවෙන්. ඉතින් මම හිතනවා මේක එඩිට් එකක් නොවෙන්නේ නැති කියලා. මේක එඩිට් එකක් කියලා හිතනවා නම් මට සමා වෙන්න. මේ කළු පාට එකක් ඇඳන් ඉන්නේ මගේ මල්ලි. එයා හොල්මන් වලට බයයි. ඒ වගේම එයාට පේනවා. එයා බඩේ ඉද්දි වුණ යම් සිද්ධියක් එක්ක. ඉතින් කොහොම හරි ඉස්සර අපේ ගමේ හිටපු ඔය පොඩි කොල්ලෝ සෙට් එකක් අනම්මනම් කරන්න බීඩියක් එහෙම බොන්න යන්නේ ගමේ ඉස්කෝලේ ගාව තිබ්බ පරණ පාළු ගෙදරකට. ඒ ගෙදර ඉස්සර තිබුණේ කඩයක් බණ්ඩගේ කඩේ කියලා. මං චූටි කාලේ ඉඳන් මේ බණ්ඩ කියන සීයට ගොඩක් වයසයි. එයයි එයාගේ නෝනයි මැරුණට පස්සේ හිටපු දරුවෝ රට ගිහින් ගේ ගරා වැටිලා තිබ්බා. ඉතින් මල්ලිලා ඕකට නිතරම යනවා. කොහොම හරි දවසක් අපේ මල්ලිලා රෑ ගිහින් සංගීතයක් බලන්න. එද්දි පාන්දර 3ට විතර ඇතිලු. එතකොට මල්ලි දැකලා ඒ ගේ ළඟ තිබ්බ වතු සුදු මල් ගහක් ළඟ මිනිහෙක් මල් කඩ කඩ ඉන්නවා. කළු පාට කලිසමක් ඇඳලා අද්දික සුදු කමිසයක් ඇඳලා අත් දෙකයි කකුල් දෙකටයි සුදු මේස් දාලලු හිටියේ. එතන පහු වෙනකල් අපේ මල්ලි එතන හොඳට බල ගිහිල්ලා තියෙනවා. යාළුවෙක් අහලා ඇයි කියලා. මල්ලි කිව්වලු අර ඩයල් එකට පිස්සුද බං මේ පාන්දර මල් කඩ කඩ ඉන්නේ කියලා. එතකොට යාළුවා කිව්වලු කොහෙද බං එතන කවුරුත් හිටියේ නෑනේ කියලා. මොකුත් නෑ බය වුණ පාර අපේ මල්ලි කෙලින්ම දුවගෙන ආවේ අපේ ගෙදරට. යාළුවෝ උගේ පස්සෙන් දුවලා උන් ටිකත් ගෙදර ආවට පස්සේ තමයි අපිත් සීන් එක දන්නේ. අපේ මල්ලිට නූලකුත් බැන්දා. පස්සේ දවසක මල්ලිගේ යාළුවෙක් එයාගේ ෆෝන් එකේ ෆොටෝ බල ඉද්දි දැකලා තියෙනවා මල්ලි එයයි ගෙදර ඇතුලේ කලින් ගහපු ෆොටෝ එකක ජනේලේ එහා පැත්තේ අමුතුම දෙයක් තියෙනවා. මිනිස් රූපයක් බලාගෙන ඉන්නවා. ඒක ඡායාවක් වගේ පේන්නේ. ඒ මල්ලි ඒක අපිට ගෙනල්ලා පෙන්නුවා. බණ්ඩේ සීයා ඔය වගේ කියලායි කියන්නේ. ඒක ඒ දවස්වල ගොඩාක් ප්‍රසිද්ධයි. අපේ මල්ලිගේ යාළුවෝ හැමෝම ළඟ මේ පින්තූරේ තිබ්බා. හැබැයි දැන් අවුරුදු 13කට විතර කලින් මේ සිද්ධිය වුණේ. මේ ෆොටෝ එක හොයාගෙන ඔයාලට පෙන්වන්න මං දවස් 3ක් විතර මහන්සි වුණා. කොල්ලෝ දෙන්නගේ මූණවල් මං ස්ටිකර් එකක් දාලා වැහුවා. ඉතින් ඊට පස්සේ ගොඩාක් අය විශ්වාස කරා ඒ ගෙදර හොල්මන් ඉන්නවා කියලා. උපුටා ගැනීම අවසන්. මේ ඊළඟ ෆොටෝ එක අපිට හම්බ වෙන්නේ ඊමේල් එක හරහා. 2025 ජනවාරි 31 වෙනිදා SRD Brothers කියන ඊමේල් එකෙන් One Goal Face එකේ අద్භූත සිදුවීම කියලා ඊමේල් එකක් එනවා. මේ ෆොටෝ එක එවන පුද්ගලයාගේ නෑදෑ වෙන මාමා කෙනෙක්ට ඕන වෙනවා One Goal Face එකේ එස්කලේටර් එකේ එන ගමන් පින්තූරයක් අරගන්න. මේ එස්කලේටර් එකේ පල්ලෙහාට එන පින්තූරේ ගන්නේ ඊට පල්ලෙහා තට්ටුවේ ඉඳන්. ඉතින් පුළුවන් ඉක්මනින් මේ පුද්ගලයා මෙතන ෆොටෝස් ටික එක දිගට ගහගෙන ගිහින් තියෙනවා. මෙයාලා හැමෝම ගෙදර ගියාට පස්සේ එයාලා එදා දවසේ ගත්ත පින්තූර ටික බලන ගමන් හිටියා. මෙහෙම ෆෝන් එක ස්ක්‍රෝල් කරන් යද්දී මෙන්න මෙහෙම දෙයක් එයාලගේ ෆොටෝ එක සටහන් වෙලා තිබ්බා. ඔයත් හොඳ අවධානයෙන් බලන්න. මෙතන ගහපු පින්තූර දෙකෙන් එකක නාදුනන ගැහැණු ළමයෙක්ගේ ඡායාවක් සටහන් වෙලා තියෙනවා. පළවෙනි පින්තූරේ ගහලා දෙවෙනි පින්තූරේ ගහන්න උපරිම තප්පර 4ක් යන්න ඇති. ඒත් එකපාරටම කලින් පින්තූරේ නැති දෙයක් දෙවෙනි පින්තූරේ සටහන් වුණේ කොහොමද? මීට කලිනුත් One Goal Face එකේ වුණ අద్භූත සිද්ධීන් මගේ channel එක හරහා ඔයාලට මම ගෙනල්ලා තියෙනවා. ඔයා මේ සිද්ධිය ගැන මොකද හිතන්නේ? මේක එඩිට් එකක් වෙන්න පුළුවන්ද? නැත්නම් මේක සාමාන්‍ය දෙයක්ද? මොකක් හරි ඉලියුෂන් එකක්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න.
ලංකාවෙන් වාර්තා වුණ තවත් භයානක පින්තූරයක් මම ඔයාලට අරගෙන ආවා. 2025 ජනවාරි 30 වෙනිදා සමාජ මාධ්‍යවලට මෙන්න මේ පින්තූරය අප්ලෝඩ් කරන්නේ නාදුරන පුද්ගලයෙක් විසින්. තව දුරටත් මේ පුද්ගලයා කියලා තිබ්බේ මේක මෝෂන් ඩිටෙක්ටිව් කැමරා එකෙන් සටහන් වුණ පින්තූරයක් කියලයි. මේ ඡායාරූපයේ පේන්න තියෙන්නේ බස් එකක්. හැබැයි මේ පින්තූරය ගත්ත තැනක් ගැන කිසිම සාක්ෂියක් අපිට හොයාගන්න පුළුවන් වුණේ නැහැ. හැබැයි Facebook කමෙන්ට්ස් වල කියලා තිබ්බ විදිහට මේක එප්පාවල ප්‍රදේශයේ සිද්ධියක් කියලයි. දැන් මේ සිද්ධිය පිටිපස්සෙන් තියෙන භයානක කතාව හේතුවෙන් ගොඩාක් දේවල් අනාවරණය වෙනවා. උපුටා ගැනීමකි. මේ ෆොටෝ එක හදිස්සියෙම CCTV motion detector එකකින් සටහන් වුණ එකක්. මම මගේ නම මෙතන සඳහන් කරන්නේ නැහැ. හැබැයි මේ බස් එක සම්බන්ධයෙන් අතීත කතාවක් තියෙනවා. මේ සිද්ධිය වෙන්න දවස් කීපයකට කලින් මේ බස් එකෙන් 100 කෙනෙක්ව හප්පගෙන ගිහින් තිබ්බා. කියන විදිහට ඒ මිනිස්සයා ඒ වෙලෙදි බීලා තමයි ඉඳලා තියෙන්නේ. අවාසනාවන්ත විදිහට ඒ 100 එතනම මිය ගිහින් තිබ්බා. මේ පින්තූරේ තියෙන දෙයට මං හිතන්නේ ඒ කතාවේ සම්බන්ධයක් ඇති කියලයි. උපුටා ගැනීම අවසానයි. මේ තියෙන්නේ ඒ පින්තූරේ. ඔයත් ඒක දැක්කද? අර කණ්ණාඩිය පිටිපස්සේ අමුතුම හැඩරුවක් ගන්න මුහුණක් පේන්න තියෙනවා. ඒත් ඇත්තටම ඒ මොකක්ද? ඒක මොකක් හරි පරාවර්තනයේ දෝෂයක්ද? නැත්නම් අස්වාභාවික දෙයක්ද? මේ බස් එකෙන් සිද්ධ වුණ අනතුරට මේ පින්තූරේ සම්බන්ධයක් තියනවද? ඒකේ අවසාන තීරණය ගන්න ඕනේ ඔයාම තමයි. යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලත් මේ වගේ අස්වාභාවික අద్භූත සිද්ධීන් වලට මුහුණ දීලා තියෙනවා නම් අපේ ඊමේල් එකට ඒ ෆොටෝස් වීඩියෝස් එවන්න. අපි කැමති ඒ කතාව මුළු ලෝකෙටම කියන්න. මේත් එක්කම අපි කසායි එකේ තවත් හොරර් කම්පිලේෂන් එකක අවසානයට ළඟා වෙනවා. මේ වගේ